අපේ අන්න අත්පුත පරම්පරාව මේ දෙවොල්මන් සාහිත්‍යය මෙතන කරලා තියෙනවා. ඔව් අපේ මාම කෙනෙක් කියනවා අවුරුදු 200කට එහා තමයි. මෙතන එහෙනම් අන්න මේ සිනමාව මතක් කරගන්න. ඉවත් කරනවා. ඉවත් කරනවා. අන්න ඒගොල්ලෝ මතක් කරනකොට තමයි අපිට පිළිද ඇති. අනේ ඔව් ඉමුතුමා ආයිවන් මේකයි උන්නාසේ. ඔව් දෙවියන් වැන්දොත් තමයි පිළිදක් ඇත්තේ. අන්න ඒගොල්ලෝ අනේ ඔව් උන්නාසේ කරදරයක් වුණාම එහෙනම් අනේ දෙවියනේ මාව බලා ගන්නද. අන්න එතකොට තමයි දෙවියන් මතක් නේද? එහෙනම් තමයි දෙවියන් දීලා අන්න එදාවට දෙවියන්ට වයින්නවා. අන්න අනේ බුදුම වදනේ කියලා. දෙවියෝ ඉන්නේ හදවතේ නේද? අන්න ඉතිමා හදවතේ තමයි හැමදේම තියෙන්නේ. එහෙනම් විශ්වාසයෙන් ඉන්නවා. අන්න හරි. මේ විශ්වාසය කියන්නේ මහා අමුතුම දෙයක්. අන්න ඉතුවත්යක් වදින්න නැහැ. එහෙනම් මේ බුදුන්ගේ ඔව් දෙවියන්ගේ පිහිට බදලා අන්න හරි. ඔබටම බලවේග හරහා ඔව් මේ පිහිට බදලා අන්න ගන්නා වූ සාන්ති කර්ම එහෙනම් උදාකාරව දෙන්නෙන් කියලා මම පොරොන්දු වෙනවා. අන්න ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ හිමාල මහත්මයා. අන්න මේ දිවාවත් දෙන මතක් කරනවා. ඒ වගේම රජෙක් වගේ ඉන්නේ.